ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අපේ කිචන් එක කොහොමද අපි අලුත් කරගත්තේ කියන එක ගැන. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් මතක් කරනවා. ඉතින් අපේ කිචන් එකේ විශේෂයෙන්ම අපි මෙන්න මෙතන තමයි වෙනස් කරගන්න හිතුවේ. ඉතින් ඔයාලට පේනවා වගේ මේ ටයිල් ගොඩාක් damage වෙලා තමයි තියෙන්නේ. ඉතින් හේතුවත් යන්නේ නැති පාරවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි ටයිල් කැඩිලා තියෙනවා, සීරලා තියෙනවා. ඉතින් මගේ වීඩියෝස් කලින් ඉඳන් බලන අය දන්නවා අපි ඉන්නේ රෙන්ට් එකට. ඉතින් ඒක නිසා අපිට ගොඩාක් දේවල් කරන්න බෑ. ඉතින් අපිට පුළුවන් විදිහට මෙතන පොඩ්ඩක් වෙනස් කරගන්න තමයි අපි හිතුවේ. මේක පේනකොට එච්චර ලස්සනක් නැති නිසා පොඩ්ඩක් ලස්සනට මෙතන හදාගන්න තමයි අද අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ වැඩේට උදව් කරන්නේ මෙන්න මේ දේ තමයි. ඉතින් ටයිල් එකේ අලවන ස්ටිකර් එකක් තමයි අපි ගත්තේ. ඉතින් මීටර් 5 රෝල් දෙකක් අපි ගත්තා. ඉතින් අපි මේක කොහෙන්ද ගත්තේ කියා ගියාද කියන එක වීඩියෝ එකේ අතරමැදදී මම කියන්නම්. ඉතින් මෙන්න මේ වගේ පැටර්න් එකක් තියෙන ස්ටිකර් එකක් තමයි අරගත්තේ. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම් මේ ටයිල් කොච්චරක්නම් සවුත් වෙලා තියෙනවද කියන එක ගැන. ඉතින් ඒ නිසාම තමයි අපි හිතුවේ මේ ටික වැහෙන්න මේකේ ස්ටිකර් එකක් ඇලෙවුවොත් හොඳයි කියලා. ඉතින් ඔක්කොටම කලින් මේ ටයිල් ටික හොඳට පිරිසිදු කරගන්න ඕනි. නැත්නම් ඒ ස්ටිකර් එක මේකේ තදට ඇලවෙන්නේ නැහැ. ඉතින් මුලින්ම අපි හදාන්නේ මේ ටයිල් ටික හොඳට ක්ලීන් කරගන්න. ඉතින් අද මම සර්ෆස් ක්ලීනර් එකක් තමයි පාවිච්චි කරන්නේ මේ ටයිල් ටික ක්ලීන් කරන්න. ඉතින් ඒ ටික ස්ප්‍රේ බොටල් එකකට දාගෙන ස්ප්‍රේ කරන ගමන් ටිෂු එකකින් හරි ඉරිදි කෑල්ලකින් හරි මේක හොඳට තදට අතුල්ලලා පුළුවන් තරම් මේකේ තියෙන කුණු ටික ජරාව අයින් කරගන්න ඕනි. ඉතින් මෙන්න මේ ටයිල් ක්ලීනර් එක තමයි මම පාවිච්චි කරන්නේ මේ. ඉතින් මුලින්ම ටයිල් ඔක්කොටම මේ විදිහට ටයිල් ක්ලීනර් ටික ස්ප්‍රේ කරගත්තා. ඊට පස්සේ මේ වගේ රෙදි කෑල්ලක් අරගෙන හොඳට තදට මේ ටයිල් ටික පිරිසිදු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි මේක ගත්තේ homenest.lk කියන වෙබ්සයිට් එකෙන්. ඉතින් මම description එකේ link එක දාන්නම්. ඒ වගේම තමයි මේ රෝල් දෙකටම අපිට රුපියල් 2774ක මුදලක් තමයි ගියේ. ඉතින් ඔන්න දැන් අපි ටයිල් ටික ඔක්කොම ක්ලීන් කරගෙන ඉවරයි. ඉතින් මේක අපි ස්ප්‍රේ කරලා ක්ලීන් කරගත්ත නිසා මේ ටයිල් පොඩ්ඩක් තෙතයි. ඉතින් ඒක නිසා ඊළඟට මේ ටයිල් ටිකේ තියෙන තෙත ගතිය අයින් කරන්න ඕනේ. ඉතින් ඒකටත් ටිෂුස් හරි රෙදි කෑල්ලක් හරි පාවිච්චි කරලා මේකේ තෙත ගතිය හොඳටම යනකම් මේක පිහදාන්න පුළුවන්. එහෙම නැත්නම් ටික වෙලාවක් මේක වේලෙන්න තියලා තියන්න. ඉතින් ඔන්න දැන් ක්ලීන් කරගෙන ඉවරයි. ඒ වගේම තමයි ටයිල් ටිකත් හොඳටම වේලිලා තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් හදන්නේ ටයිල් ටික අලව ගන්න. ඉතින් මේක ඇත්තටම අපි හිතපු තරම් ලේසි වැඩක් උනේ නැහැ. අපි හිතපු තරම් ඉක්මනට කරගන්න පුළුවන් උනේත් නැහැ. ඉතින් මේක තනියම නම් කරන්න අමාරුයි. උදව්වට අනිවාර්යෙන් තව එක්කෙනෙක් ඉන්නවා නම් ගොඩක් හොඳයි. මොකද මේක අලවනකොට මේකේ එයා බබල්ස් තියෙන්නේ නැති වෙන්න මේක ටයිල් එකට හොඳට තදට අලව ගන්න ඕනේ. ඉතින් ඒක තනියම කරන්න ඇත්තටම අමාරුයි. ඉතින් මුලින්ම අපි ස්ටිකර් එක ටයිල් එකේ උඩ පැත්තට තමයි අලව ගන්න හිතුවේ. ඉතින් මේ වගේ ඒ රෝල් එක දිගහැරලා මේකේ ගානට අපි ඒක කපා ගන්න තමයි මුලින්ම හදන්නේ. ඊට පස්සේ මේ විදිහට එක තැනකින් නම් පටන් අරගෙන පොඩ අලවගෙන තමයි සම්පූර්ණ ස්ටිකර් එක අලව ගන්න ඕනේ. ඉතින් ඒ අලවන අතරේ සැරෙන් සැරේට මේකේ එයා බබල්ස් තියෙන්නේ නැති වෙන්න මේ වගේ අපි නම් ස්පැචුලා එකක් තමයි පාවිච්චි කරේ. ඒකෙන් මේ වගේ එයා බබල්ස් අයින් කර අලව ගන්න. එහෙම නැත්නම් මේක ලස්සනට ඇලවෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන ස්ටිකර් එක අලව ගත්තට පස්සේ පේන විදිහ ඉතින් ඔයාලටම පේනවද කොච්චර එළියක් කොච්චර වෙනසක් අපේ කිචන් එකට එකතු වුණාද කියලා. ඉතින් කලින් තිබ්බ විදිහ ඔයාලට මතක ඇති. ඉතින් දැන් කොච්චර ලස්සනද කියලාත් ඔයාලට පේනවා. ඉතින් ඇත්තටම මහන්සි වුණාට පාඩු නැහැ. මේක දැක්කහම නම් හරිම ආසයි හිතුණා අපිට. ඉතින් වෙනදාට වඩා කිචන් එකේ හරිම පිළිවෙලක් දැනුණා.
ඉතින් ටයිල් එකට අලෝපුස් ටික එක විතරක් නෙවෙයි අපි තව බඩු කීපයක්ම අපේ කිචන් එකට අලුතෙන් එකතු කරගත්තා. ඉතින් මේ තියන්නේ පළවෙනි එක අපි ගෑස් කුකර් එකක් ගත්තා. ඉතින් අපි මෙච්චර කාල ඉන්ඩක්ෂන් කුකර් එකේ තමයි කෑම ටික හැදුවේ. හැබැයි අපි ගෑස් කුකර් එකක් ගත්තා. ඉතින් මේ තියන්නේ ගෑස් කුකර් එක. ඉතින් අපි අබාන්සගේ තමයි මේ ගෑස් කුකර් එක ගත්තේ. මට මතක විදියට 15000ක් වගේ වුණා මේ ගෑස් කුකර් එකට. ඉතින් මේකේ ග්ලාස් එකක් තමයි උඩින් තියෙන්නේ. ඉතින් ඔන්න මම ඉතුරු බඩු ටිකත් මෙතනින් තියාගත්තා. ඉතින් එතකොට මෙන්න මේ විදියට තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ තියන්නේ අපි කිචන් එකට එකතු කරගත්ත අනිත් දේ අපි මේ වගේ රැක් එකක් ගත්තා. ඉතින් අපිට මෙහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් මේ තියන්නේ අපි ඊළඟට ගත්ත දේ මේ තියන්නේ ඇබ්සෝබන්ට් මැට් තුනක්. ඉතින් මේවා අපි ගත්තේ පිඟන් කෝප්ප සේදුවට පස්සේ අපිට පුළුවන් මේවා උඩින් නවලා තියන්න. එතකොට ඒ වගේ තියෙන වතුර ඔක්කොම ටික මේවට උරා ගන්නවා. ඉතින් ඒ වගේ අපේ වැඩ ටික තවත් පහසු කරගන්න තමයි අපි මේ මැට් ටිකත් ගත්තේ. ඉතින් ඊළඟ දේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ඔයිල් ස්ප්‍රේ කරන බොටල් එකක්. ඉතින් කලින් මමත් පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඉතින් ඔන්න ෆස්ට් ටයිම් පාවිච්චි කරන්න අපිත් එකක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ ඊළඟ ගැජට් එක. ඉතින් මේක හොඳයි දියරමය දේවල් කලවම් කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් බිත්තර ඒ වගේම තමයි පාන් පිටු පැට එකක් වගේ හදනවා. අනේ වගේ දේවල් කලවම් කරගන්න මේක ගොඩක් උදව් වෙනවා. ඉතින් මේක මෙන්න මේ වගේ උඩින් ප්‍රෙස් කරන්න තමයි තියෙන්නේ. එතකොට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේ තියෙන්නේ ඊළඟට මම ගත්ත ආසම දේ. ඉතින් අපිට මැටි වලන් තිබුණේ නැහැ මෙච්චර දවසක්. මොකද අපිට මැටි වලන් වලින් උයන්න විදිහක් තිබුණේ නැහැ. හැබැයි දැන් ගෑස් කුකර් එක තියෙන නිසා අපි මේ වගේ මැටි භාජන දෙකක් ගත්තා. ඒ වගේම තමයි මේ වගේ non stick pan එකකුත් ගත්තා. ඉතින් මේ මැටි භාජන වලට නම් ලොකු ගාණක් ගියේ නෑ. මං හිතන්නේ රුපියල් 500ක්වත් ගියේ නැහැ. ඉතින් non stick pan එක නම් මට මතක විදියට රුපියල් 3000 හරි 4000 හරි ගාණක් වගේ තමයි උනේ. ඉතින් මේ තියෙන්නේ ඊළඟ ගැජට් එක. ඉතින් මේක අපි ගත්තේ අපේ ගෙදර තියෙන පිහි වගේ දේවල් මෝහත් කරගන්න. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ කිචන් එකේ වැඩ ටික අපි ඉවර කරගත්තේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.